2008 වසරේ විශේෂ බලකාසිබලෙක් ලෙස රට වෙනුවෙන් එක් වූ කෝප්‍රේල් වෛද්‍ය පුෂ්පකුමාර සිව්වන ඉලාම් යුද්ධයේ අවසන් සටන පැවැත්වුණු මූතූර් පුදුමාතල නන්දිකඩල් යන ප්‍රදේශවල මානුෂ්‍ය මෙහෙයුමට එක්ව ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වැදුණා. නමුත් 2009 අප්‍රේල් මාස මානුෂ්‍ය මෙහෙයුමේ අගභාගයේදී LTT ස්නයිපර් තුවක්කුකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකට කෝප්‍රේල් පුෂ්පකුමාර ලක්වන්නේ සිය අපේක්ෂාවන් සියල්ල සුණවිසුණු කරමින්. කෙසේ වෙතත් යුදගිනි දැල් නිමා තබමින් මෙරට කුරිරු ත්‍රස්තවාදීන් මුදාගෙන වසර 10ක් සපිරුණු දිනේදී දෙරණ අරුණ වැඩසටහන මෙහෙයවීමේ කාර්ය ඉටු කිරීමට තරම් මේ කෝප්‍රේල් පුෂ්පකුමාර වාසනාවන්ත වුණා. එම ආබාධිත තත්වයටද අභියෝග කළ කෝප්‍රේල් පුෂ්පකුමාර අද වන විට සිතේ සවියෙන් ක්‍රීඩා ජීවිතයට පිවිසි තිබීම අද ඔහු ගැන යළිත් කතා කරන්නට හේතුවක් වීම විශේෂත්වයක්. ඒ අනුව කෝප්‍රේල් පුෂ්පකුමාර පැරා ඔරුපැදීමේ ක්‍රීඩාවට පිවිස ඇති අතර ඔහු එම ක්‍රීඩාව නියෝජනය කරමින් කොරියාවේ පවත්වීමට නියමිත පැරා ඔරුපැදීමේ පුහුණු කඳවුර සහ තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.